මගේ වීඩියෝ එකට මේ මම මේ ගෙනාවේ කියන වීඩියෝ එකක් දන්නේ. හරි ගයිස් ඉතින් ඔන්න එළම කියලා අපි මෙතන කඩාගමු. මොකද මේ වැරදියට මං ගහුවේ. බලව කට්ටිය ඇති. ඒක කොපිරයිටින් එකක් ගත්තා ගයිස්. ඒකින්ද මම ඒක මැක්කුවා. අද මම වෙන වැඩක් කරන්න යන්නේ. මොකක්ද දන්නවද? යාළුවනේ අද මම දැන් අපි නිතරම ගෙවල් හදලා හරියන්නේත් නැහනේ. මම නිදා ගන්න ඉස්සෙල්ලා ඉතින් මම උදේ කරගත්තා. හරි ගයිස් ඉතින් අද මට ක්‍රාෆ්ටින් මොඩ් දාලා තමයි ගහන්න වෙන්නේ. ඒක ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. ඒක ඉවුවට පස්සේ අන්නවම සෙටින්ග්ස් කියලා එකක් ඇවිල්ලා අන්න ඒක දීලා ලෝඩින්නේ. අද ක්‍රාෆ්ටින් මොඩ් දාලා ගහමු. එතකොට වැඩේ ලේසි ගයිස්. හරි ගයිස්. දැන් අපිට ඕන තරම් බ්ලොක් තියෙනවා, ඕන තරම් දේවල් තියෙනවා. දැන් කොහෙන්ද ගයිස් යන්නේ? කඩාගමු. හරි ගයිස්. දෙකක් කෙබුවාම ඔන්න ඔහොම වෙනවා. ඕකේ බොයිස් ඉතින් ඔයගොල්ලෝ තාත්තගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද, ලයික් කරලා නැද්ද? ගිහිල්ලා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් පාරක් දාන්න. අපි මෙතනින් ගහගමු බ්ලොක් ටික. බ්ලොක් නෙමෙයි. හයියෙන් කියන්නේ. ග්ලාස් ටිකක් ගහගමු. ඉතින් ගයිස් අද මම හදන්න යන්නේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. අද මම හදන්න යන්නේ අපි සර්ච් කරන්න ඕනේ මෙතන water කියලා සර්ච් කරමු. ඉතින් water bucket එකක් තමයි ඕනේ මේටි. water bucket එකක් ගත්ත ගයිස්. ඉතින් ඊට පස්සේ ගන්න ඕනේ fish කියලා සර්ච් කරාම එනවා. ෆිෂ් කියලා වහම මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඊට එක උක දැන් කරන්න ගත්තේ රාෆ්ට් වෙනවනේ. හරි ගයිස්. ඒක හරි. දැන් අපි වෝටර් බකට් එක අරගෙන මේකට හලමු. දැන් හරි ගයිස්. මේ ෆිෂ් ලා දාමු ඕන තරම් දාමු. හරි ගයිස් දැන් ඉතින් අපි හැදුවා. පොඩ්ඩක් ඉන්න මෙතන අපි පල්ලෙහාට පැනගමු. හරි ගයිස් ඉතින් වෙනස් විදිහේ වැඩේ කරගත්තා ඉවරයි. ඒකින්ද අද ගිහින් ඉන්න. හිටහම්. පොඩ කෙනෙක් විතර ලැග් මේක ගහලා ඉන්න. එකයි මේක කඩාගමු. දෙකයි. හරි. මෙන්න මේක මෙහෙම ගහගමු. දෙකයි. දැන් හරි. කවුද ඒක කළුවේ? හරි ගයිස් ඉතින් එහෙනම් එළම කියලා හැමෝටම good bye. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.